ආයිබෝවන් සීක්‍රට් නිවුස් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා ගොස් තිබීම පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. අපේ රටේ ශ්‍රී ලාංකික බොහෝමයක් දෙනා ඉතාලියේ ජීවත් වන නිසාවෙන් මේ පුවත පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කිරීම යුතුයකමක් යයි අපි කල්පනා කළා. ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා. ඉතාලියේ සිසිලියේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති එට්නා කන්ද පුපුරා යාමෙන් අවට සිටින පුච්චලීන් ඉන් පලායත සිදුවන ආකාරය පිළිබඳව රූපරාමු අද මුළු මහත් ලෝකයේ පුරාම සංස්කරණය වෙමින් පවතින ආකාරය දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එට්නා කන්ද පුපුරා යනමත් හා සමගින් පුච්චලීන් එම ස්ථානවලින් එම ප්‍රදේශයෙන් පලා යන ආකාරය මුළු ලෝකයේම කතාබහට ලක්වන සිදුවීමක් වී තිබෙනවා. සමාජ මාධ්‍යවල හුවමාරු දර්ශනවලින් පෙන්නුම් කළේ කඳු බෑවුම් මට ඉහළින් සහ දුමාරයන් නැගෙද්දී සංචාරකයින් තම ජීවිත බේරා ගැනීමට කඳු බෑවුමෙන් පහළට දෙව යන ආකාරය දැක්වෙන රූප ලෝකෙ පුරාම සංස්කරණය වන ආකාරය දක්නට පුළුවන්. ඉතාලියේ භෞතික විද්‍යාව සහ ගිනි කඳු විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය පුළුල් ලෙස වාර්තා කරන ලද ප්‍රකාශයක සඳහන් කළේ ගිනි කන්දෙහි වර්ධනය වන තීව්‍රතාවයකින් යුත් ප්‍රබල පිපිරීමක් වැනි දෙයක් අත්විඳිමින් තිබෙන බව සිටින බව ඔවුන් ලෝකයට ප්‍රසිද්ධ කළා. පසුගිය පැය කිහිපය තුළ පියානෝ වීටෝර් ප්‍රදේශයේ තරමක් තුනී අලු වැටීමක් සලකුණු කර තිබෙන බවද වාර්තා වෙනවා. වොල්කනස් ඩිස්කවරි වෙබ් අඩවියට අනුව පිපිරීමට පෙර ගිනි කඳු කම්පන ඇති වූ අතර ඒ දේශීය වේලාවෙන් රාත්‍රී 10ට පමණ ආරම්භ වී අලුයම එකට ටික වේලාවකට පෙර උපරිමයට පැමිණි බවත් වාර්තා වෙනවා. එට්නා කන්ද ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක්. එහි අවසන් සැලකිය යුතු පිපිරීම 2023 නොවැම්බර් මාසයේදී සිදු වුණා. ගිනි කන්ද මීටර් 3300කට වටා උසින් පිහිටා ඇති අතර එය අප්‍රිකානු සහ යුරෝෂියානු භූ තැටි අතර පිහිටා තිබෙනවා. බොහෝ විට සීත සමයේදී සීත ඍතුවේදී හිමින් වැසී පැවතින අතර සිසිලි නගරයට ඉහළින් නැගී සිටින එට්නා කන්ද මීටර් 3357ක් එනම් අඩි 11,014ක උසින් යුතුයි. දකුණු ඉතාලියේ උෂ්ණම කඳු මුදුන වන අතර බොහෝ විට සීත ඍතුවේදී හිමින් වැසී පවතිනවා. ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් ලෙස තමයි ක්‍රිස්තු පූර්ව 425 දක්වා දිවෙන පිපිරීම් පිළිබඳ ඉතිහාසයක්ද එට්නා කන්දට හිමි වෙනවා. එට්නා කන්ද ලොව ඕනෑම ගිනි කන්දක දීර්ඝතම වාර්තාගත පිපිරීම් ඉතිහාසයක් ඇති බවට ප්‍රකට. එට්නා ගිනි කන්ද සෑදී තියෙන්නේ දුරස්වී ඇලෙන සුළු ලාභවලින් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. එය සාමාන්‍යයෙන් සෙමින් ගලා යන අතර ආවාටය අසල සිසිල් වී ඝනවීමට නැඹුරු වෙන තත්ත්වයක් දක්නට තිබෙන බව තමයි භූවිද්‍යාඥයින් අපට පැහැදිලි කරන්නේ හඳුන්වා දෙන්නේ. මේ ක්‍රියා මගින් පැහැදිලි බෑවුම් සහිත කේතු හැඩති ගිනි කන්දක් නිර්මාණය වීමට මඟ පාදන බවයි හෙළිවන්නේ. මේ එට්නා ගිනි කන්දේ බොහෝ විශාල පිපිරීම් වලින් පසුව එට්නා කන්දේ උස සාමාන්‍ය ලෙස වෙනස් වී තිබෙන බවටද තොරතුරු වාර්තා වෙනවා. 2021දී එට්නා කන්ද මීටර් 100කින් වර්ධනය එහි වාර්තාවල සඳහන් වෙනවා. ඉතාලියේ සිසිලියෙන් නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා තියෙන එට්නා කන්ද පුපුරා යාමෙන්
අවට සිටින පුච්චලීන් පලා යාමක් පිළිබඳ වූ ඒ කෙටි වීඩියෝ දර්ශනය ලොවපුරාම සංසරණය වන බවක් දක්නට පුළුවන්. එවගේම සමාජ මාධ්‍යවල හුවමාරුණු දංශන වලින් පෙන්නුම් කළේ කඳු බැවුමට ඉහළින් ඝන දුමාරයක් නැගෙද්දී සංචාරකයින් Tamanගේ ජීවිත බේරා ගන්න කඳු බැවුමෙන් පහළට දිව යන ආකාරය මේ රූපරාමුවලට තමයි ලෝකේ වැඩිම අවධානය යොමු වුණේ. ඉතාලියේ වූ භෞතික විද්‍යාව හා ගිනි කඳු විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය පුළුල් ලෙස වාර්තා කරන ලද ප්‍රකාශ සඳහන් කළේ ගිනි කන්දෙහි වර්ධනය වෙන තීව්‍රතාවකින් යුත් ප්‍රබල පිපිරීමක් වැනි දෙයක් අත්වෙදිමින් තිබෙන බව. පසුගිය පැය කිහිපය තුළ පියානෝ විටෝර් ප්‍රදේශයේ තරමක් තුනී අලු වැටීමක් සලකුණු කර තිබෙන බවද එහි ප්‍රකාශයේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවාසීන් බොහෝමයක් ඉතාලියේ ජීවත් වෙනවා. ඒ වගේම ඉතාලිය කියන්නේ ශ්‍රී ලංකාව හා බොහොම දැඩි සබඳතාවයක් පවතිනා වූ රාජ්‍යයක් වන්නා වූ බැවින් මෙම එට්නා ගිනි කඳු පිපිරීමත් පිළිබඳවත් ඔබේ අපේ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට කිසිදු කරදරයක් විපතක් සිදු නොවේවා. මේ තවදුරටත් සක්‍රිය වෙමින් ඉතාලි ජාතිකයින්ටවත් ලෝකේ කාටවත් කිසිදු හේරිහැරයක් සිදු නොවේවා යන්න ප්‍රාර්ථනා කරමින් අපි ඔබින් සමුගන්නවා. සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර අපි හා රැඳී සිටින්න ඔබ ලබා දෙන සහයෝගය අපි අතිශයින් අගය කරනවා. බෙහෙවින් ස්තුතියි.